ඔක්කොමලා කාලා දෙන්නේ. හලෙලූයා. අපි නැගිටිමු දෙවියන් වහන්සේගේ අභිමුඛයේ. හලෙලූයා. උන්වහන්සේ ඔබට බොහෝසේ ප්‍රේම කරනවා. හලෙලූයා. කට චුට්ටක් වහගන්න. උන්වහන්සේ ඔබට බොහෝසේ ප්‍රේම කරනවා. වෙන කිසිම කෙනෙක් ඒ වගේ ඔබට ප්‍රේම කරන්නේ නැහැ. උන්වහන්සේ තරම්. උන්වහන්සේ කියනවා මේ ලෝකයට ප්‍රේම කරන තරමටම උන්වහන්සේගේ ඒක ජනිත පුත්‍රයාණන් මේ ලෝකෙට දුන්නා. හලෙලූයා. කාවෙනුවේද? ඔබටයි මටයි මේ මුළු ලෝකයටම. හලෙලූයා. මොනතරම් ආදරවන්ත සෙනෙහවන්ත පියෙක්ද අපට ඉන්නේ. උන්වහන්සේගේම එකම පුත්‍රයා මේ ලෝකෙට එවන්න. හලෙලූයා. ඔබ සෑම දෙනාම ඔබ මේක මේ සෑහලුවට ගන්න එපා දෙවියන් වහන්සේගේ ගෘහයට එන එක. ඔබ එන්න. ඔබ සැබෑ කමින් දෙවියන් වහන්සේට නම දෙවියන් වහන්සේව නම දීන්න මේ ස්ථානයට එන්න. නැත්නම් අර මියුසිකල් ෂෝ එකක් බලලා ගියා වගේම තමයි. කිසි දෙයක් නෑ නේද? මියුසිකල් ෂෝ එකක් බලනකොට කොහොමද ඒ වෙලාවට ඔබ විසිරි ගගා අප්පුඩි ගගා නටනවා. නමුත් ඒගොල්ලන් අර සංගීත සංදර්ශනයේ ඉන්න ගායකයෝ කොහොම බහලා ගියාම මොකද වෙන්නේ? ඔබේ තුලම් බහිනවා. නැද්ද? කියන්න බලන්න. ඔය ඉස්සර මම තියනවා හොඳට ඉන්නවා කියලා හොඳට බලන්න හොඳට ඒගොල්ලන්ගේ මොනවද දිහා බල ඉන්නවා. නමුත් මොනවද අපිට ලැබෙන්නේ? ප්‍රීතියක් හම්බෙනවද? නැහැ. සතුටක් හම්බෙනවද? නැහැ. ඒගොල්ලන් හොඳට සංගීත සංදර්ශනය කරලා ඒගොල්ලන්ගේ පොකට් එක පුරවගෙන ඒගොල්ලන් යනවා. අපි අර හිස් වේදිකාව දිහා බලලා සුසුම් හෙලලා අපි එනවා. අනේ මට සින්දු කියන්න පුළුවන් නම් නේද කියලා හිතනවා නේද? නමුත් දෙවියන් වහන්සේගේ ගෘහයට එනකොට සන්තෝෂය, ප්‍රීතිය, සාමය, සතුට පිරී ඉතිරෙනවා. ඒකයි කියන්නේ හැමදාම දේව ගෘහයට එන්න, දේව ගෘහයට එන්න, දෙවියන් වහන්සේගේ ගෘහයට එන්න කියන්නේ ඒකයි. නැත්තම් අපට කිසිම ලාභයක් නැහැ. නේ? අපිට පාඩුත් නැහැ, ලාභත් නැහැ. ඇයි අපි කියන්නේ දෙවියන් වහන්සේ ගැන? ඇයි අපි දෙවියන් වහන්සේ ගැන මෙච්චර කියන්නේ? අපි ආශිර්වාද ලබන අය. අපි දෙවියන් වහන්සේ අපව ඉස්සුලුවේ ඒ අලු ගොඩේ ඉන්නකොට දෙවියන් වහන්සේ අපව ඉස්සුලුවේ. ඒකයි ඔක්කොටම කියන්නේ කෝල් කර එන්න දෙවියන් වහන්සේගේ ගෘහයට. එන්න ප්‍රශංසා නමස්කාරය කරන්න. එන්න කියන්නේ ඒකයි. හලෙලූයා. අපි සෑම දිනම පිළිගන්නවා ශාලෝම් අවසන් කාලයේ අසලු නෙලන්නන්ගේ සභාවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබ ගීත ගායනා කරනකොට ඔබ සන්තෝෂයෙන් ගායනා කරන්න. අප්පුඩි ගහලා දෙවියන් වහන්සේට ഘോഷා කරමින් හොඳ පූජාවක් දෙන්න දෙවියන් වහන්සේට. හලෙලූයා. හොඳ පූජාවක්. හලෙලූයා. දෙන්න තව පූජාවක් දෙවියන් වහන්සේට. හලෙලූයා. ඕ මදි දෙන්න. ඔබ පූජාවක් කරනකොට දෙන්නේ කොහොමද? අත් දෙකම එකතු කරලා ඔබ පූජා කරන්නේ. එහෙනම් අත් දෙකම එකතු කරලා ඔබ ගහන්න හොඳ පූජාවක් දෙන්න. හලෙලූයා. අපේ මූලික පාස්ටර්ස්ලා ඉන්නේ කැනඩාවල. ඒ වගේම සිංහල සභාව වෙනුවෙන් කටයුතු කරන්නේ පාස්ටර් අකලාකා. ඉතින් කී දෙනෙක් අපේ සභාවට යාඥා කරනවද කියන්නකො බලන්න. මට ආසයි අත් බලන්න. ඔබගේ පවුල වෙනුවෙන් ඔබ යාඥා කරනවද? ඔබගේ ජොබ් එක වෙනුවෙන් යාඥා කරනවද? ඔව්. ඔබට ලැබෙන්න ඉන්න මේ භාර්යාව මේ ස්වාමි පුරුෂයා ගැන ඔබ යාඥා කරනවද? ලැබිලා ඉන්න අය තව ඒගොල්ලෝ දෙවියන් වහන්සේට ඒගොල්ලෝ වෙනස් කරන්න කියලා යාඥා කරනවද? මොනතරම් යාඥා ඉල්ලීම් තියනවද අපේ යාඥා කරන්න? නමුත් අපි හිතන්නේ එක ඉල්ලීමයි. දේශුනි මට දෙන්න අරයා ගන්න බලා ගන්න මගේ හස්බන්ඩ් බලා ගන්න මගේ දරුවා බලා ගන්න මට දෙන්න රස්සාව දෙන්න මට හොඳ පටියක් දෙන්න අනිත් අයට මොනවා වුණත් කමක් නැහැ. මට දෙන්න. මට විතරක් දෙන්න. ජේසුස් වහන්සේ ආවේ කවුරු වෙනුවෙන්ද? ජේසුස් වහන්සේට දාවේ. නැහැ ලෝකයට ආවේ. එහෙනම් ඇයි අපිට බැරි? අපේ සහෝදරයෙක් වෙනුවෙන් යාඥා කරන්න. ඇයි අපිට බැරි අපේ අක්කලා නංගිලා වෙනුවෙන් යාඥා කරන්න? ඇයි අපිට බැරි සභාව වෙනුවෙන් යාඥා කරන්න? හලෙලූයා. ඔබට හොඳ මුඛයක් දීලා තියෙනවා. හොඳ ලොකු කටක් දත් 32කුත් එක්ක හොඳ ලොකු කටක් දීලා තියෙනවනේ. අරින්න පුළුවන් නේ හොඳට ඕක.
රණ්ඩු වෙනකොට එහෙම නේද? හොඳට අරින්න පුළුවන් එකට. ඒ වගේ කට ඇරලා දෙවියන් වහන්සේට යාඥා කරන්න. හලෙලූයා. දෙවියන් වහන්සේ බලනවා යාඥා කරන හදවතක්. ඔයා වෙනුවෙන්ම යාඥා කරන්න එපා. ඔයා අනුන්ට යාඥා කරනකොට ඔබේ දේ නිකම්ම ලැබෙනවා. හලෙලූයා. ජේසුස් වහන්සේ ස්වර්ගයේ නේද? හලෙලූයා. අයියේ ජේසුස් වහන්සේ අනු වෙනුවෙන් ඇවිත් උන්වහන්සේ පරිත්‍යාග වුණේ. පෞකාරයෙක් වගේ උන්වහන්සේ පරිත්‍යාග වුණා. උන්වහන්සේ කුරුසෙට ගියා. උන්වහන්සේ පාපය කෙරුවා වගේ. අපි පාපය කෙරුවේ. නමුත් උන්වහන්සේ කුරුසෙට ගියේ. ඒක වෙනුවෙන්ද? ඔයයි මායි වෙනුවෙන්. එහෙනම් ඇයි ඔබට බැරි මේ ලෝකයේ වෙනුවෙන්, අපේ සහෝදරයන් වෙනුවෙන්, අපේ අක්කලා නංගිලා වෙනුවෙන්, අපේ මේ සමාජය වෙනුවෙන්, අපේ සභාව වෙනුවෙන්, අපේ පාස්ටර්ස්ලා වෙනුවෙන් යාඥා කරන්න බැරි ඇයි? ඔබ හදාගන්න අලුත් අජෙන්ඩා එකක්, අලුත් පිටුවක් පෙරලා ගන්න. මම අද ඉඳලා මේ සභාවට යාඥා කරනවා. මේ සභාවේ ඔක්කොමලා යාඥා කරලා නම් මේ මොක්කොම පුඩු ටික පිරෙනවා. නේද? නැද්ද? පිරෙනවනේ? හලෙලූයා. අද ඉඳලා යාඥා කරනවානේ? හලෙලූයා. ලබන සතියේ වෙනකොට මේ ඔක්කොම පුඩු ටික පිරෙන්න යනවා. ඔබගේ යාඥාව අවශ්‍යයි. හලෙලූයා. එතන බ්‍රදර්. හලෙලූයා. තමත් ලස්සනානගේ කාලයක් සංධ්‍යාවක් දීලා තියෙනවා. යේසුස් වහන්සේ සුපි වේවා. පියාණන් වහන්සේගේ නිර්මල හස්තයට මේ සන්ධ්‍යා කාලේ බාර කරනවා. මගේ දෙවි පියාණන් වහන්සේ අපි එකිනෙකා වහන්සේගේ නිර්මල හස්තයට වහන්සේගේ හස්තයේ දිගුකට පියාණන් වහන්සේ ස්පර්ශ කරන්න. මගේ දෙවි පියාණන් වහන්සේ පියාණන් මෙතන එන්න බැරුව සිටිනවාද කෙනෙකුට මගේ දෙවි පියාණන් වහන්සේ අද ඔවුන්ගේ වැඩ රාජකාරී නිසා පියාණන් ඊළඟ සබත් දවස් කල් නොකර මගේ දෙවි පියාණන් වහන්සේගේ දේව ගුහේට එන්නට පියාණන් ඔවුන් කරුණා කරනවා. මගේ දෙවි පියාණන් වහන්සේ පියාණනි ස්වර්ග රාජ්‍යයේ වැඩවසන්නා වූ මාගේ ආදරවන්ත දෙවි පියාණන් වහන්සේගේ මේ සන්ධ්‍යා කාලයේ වහන්සේට බාර කරනවා. මගේ දෙවි පියාණන් වහන්සේ පියාණනි මේ පැමිණ සිටින කෙනෙකා වහන්සේ ස්පර්ශ කරනවා. මගේ දෙවි පියාණන් වහන්සේ ඒ ගීතිකා කණ්ඩායමේ පියාණනි දේව වචනේ ගෙනෙනා වූ දේව දාසයන් පියාණනි වහන්සේගේ නිර්මල හස්තයට බාර කරනවා. පියාණනි වහන්සේ පියාණනි සියල්ල දන්නා වූ දෙවියන් වහන්සේ පියාණනි वहाँ रहस्यगत कोई भी जल मगे देवी पियानन वहाँ किसी वक्त मगे देवी पियानन वहाँ यानी वहाँ से निर्मल हस्ते में सब बार करना पियानी देवचने बार आई गीत का प्रशंसा खंडा बार करना मगे देवी पियानन वहाँ निसक उब මෙතෙන්ද ඇවිල්ලා සිටිනවා දෙවියන් වහන්සේගේ යම් කිසි දෙයක් බලාපොරොත්තුව ඔබ අසුනේ වාඩි වෙනකොට පියාණන් වහන්සේගෙන් ඉල්ලන්න නිසකව ඒක ඉෂ්ට වුණා කියන පරමාර්ථය ඔබගේ සිත තුළ රඳවාගෙන ඔබ කන්ලව් කරන්න උන්වහන්සේට යේසුස් වහන්සේගේ නාමයෙන් මේ අනිත් කාලේ බාර කරනවා මාගේ එකම ගලුම් කාර්යයන් නාසරේ යේසුස් වහන්සේගේ අති උතුම් වූ බලවත් නාමයෙන් ආමේන්. Hallelujah. Hallelujah. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරත් ලෑස්ති වෙන අතර ඔබගේ හදවත් පිළියෙල කරත් උන්වහන්සේගේ වචනේ කියලා තියෙනවා ගීතාවලිය 133 කියලා තියෙනවා සහෝදර සමාගම කොච්චර අලංකාරද සහෝදර සමාගම කොච්චර අලංකාරද සහෝදරයෝ එකට එකතු වෙලා මේ සභාවේ ගීතිකා ගායනා කරනකොට කොච්චර ලස්සනද මේ සභාව තුල සහෝදර සහෝදරියන් එකතු වෙලා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනකොට මොනතරම් ලස්සනද ඒ සහෝදර සමාගම දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා ඔබ මොනතරම් දෙවියන් වහන්සේට එකඟ අත්වෙන් ඔබ සේවය කරනවද ප්‍රශංසා කරනවද නමස්කාර කරනවද කියලා හලෙලූයා බලව සහෝදරයන් එකඟ වාසය කිරීම කොපමණ යහපත්ද හලෙලූයා ඔබ කරන්නේ යහපත් දෙයක් කාටද දෙවියන් වහන්සේට ඔබ ඒ යහපත් දේ කරනවා නම් ඔබේ ඇතුළාන්තයේ ඒ යහපත්කමින් ඔබ පුරව ගන්න Hallelujah. ඔබ ප්‍රශංසා කරනකොට නමස්කාර කරනකොට ඔබ ඇක්ටිව් වෙන්න අත් ඔසවන්න ඔබ පොලිස් කාර්යයකම දැක්කොත් එයා කිව්වොත් එහෙම සරෙන්ඩර් කියලා මොකද කරන්නේ ඔබ අත් දෙකම ඔසවනවා නමුත් දෙවියන්
වහන්සේට ප්‍රශංසා කරන්න. හලෙලූයා. අපි කියමු සුදාඥානන් වහන්සේට ඇවිත් මේ ස්ථානය බාර ගන්න කියලා. ආඥානන් වහන්සේට කියමු. උන්වහන්සේට කියමු. ගින්නෙන්ද බලයෙන්ද පුරවන්න අපේ එකිනෙක. ඔබ බෞතිස්මය ලැබපු හැම දෙනෙක් ළඟම සුදාඥානන් වහන්සේ වැඩ සිටිනවා. ඔබේ ඇතුළාන්තේ. නමුත් ඔබ දන්නේ නැහැ. ඔබට තියෙන ආලේපය ඔබ දන්නේ නැහැ. ඔබට තියෙන්නේ මොනවද කියලා ඔබ දන්නේ නැහැ. නමුත් බෞතිස්මය ගන්න හැම දෙනෙක්ම ආලේපෙන් පිළිලා. මොකද සුදාඥානන් වහන්සේ ඔබ තුල ඉන්න නිසා. දැන් ඔබට අවස්ථාවක් එනවා. ඒ සුදාඥානන් වහන්සේව අවදි කරන්න. ඒ සුදාඥානන් වහන්සේත් එක්ක ඔබ මේ ඔබ ගීතිකා ගායනා කරන්න. කියන්න ආත්මයානනි, සුද්ධ ආත්මයානනි. හalleluya. හalleluya. ස්තුති ස්වාමී. ස්තුති ප්‍රශංසා වේවා. හalleluya.
Hallelujah. මරවටි නෙවෙයි, සුවඳ කුණු නෙවෙයි. ඔබගේ වචන වලින් උන්වහන්සේට පූජා කරන්න. Hallelujah. ස්තුතියි ස්වාමී. අපි කියමු වහන්සේට ඇත නොහැකි දෙයක් ස්වාමීන්ට. දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ මගේ සහෝදර සහෝදරියනි. මුහුද දෙකට බෙදුවා නම්, මුහුද වියලි විමා කෙරුවා නම්, කානාන් පුර මගුල් ගෙදරදී වතුර වයින් කෙරුවා නම් උන්වහන්සේට බැරි දෙයක් නැහැ. ලාසරස් මැරිලා හතරවෙනි දවසේ උන්වහන්සේ ලාසරස් ජීවය දුන්නා. ජීවිතය දුන්නා. Hallelujah. අද ඔබට ඒ ජීවිතය ලැබෙන්න යනවා. ඒ ලාසරස් මැරුණේ, ඒ ලාසරස් මැරිලා නැගිට හතරවෙනි දවසේ අද ඔබගේ මැරිලා තියෙන ස්ථානවලට දෙවියන් වහන්සේ ජීවිතය දෙනවා. Hallelujah. උන්වහන්සේට කියන්න ඇද නොහැකි දෙයක් ස්වාමීට. ඔබගේ ප්‍රශ්නය මතක් කරන්න. ඔබගේ ගොඩාක් කල් ඉඳලා ඔබගේ ඇදෙන ඒ ප්‍රශ්නය දෙවියන් වහන්සේට බාධා කරමින් කියන්න. ඔබ වහන්සේට බැරි දෙයක් නෑ ස්වාමීනි. Hallelujah. ස්තුතියි ස්වාමීනි. ප්‍රශංසා වේවා. Hallelujah. Thank you Jesus. දෙවියන් වහන්සේට බැරි දෙයක් නෑ. මංගලේ වතුර දුන්නා. Hallelujah. Hallelujah. Oh, ස්වාමීනි. වහන්සේට බැරි දෙයක් නෑ. කාන්තාරේ වතුර දෙන දෙවියන් වහන්සේටයි අපි ප්‍රශංසා කරන්නේ. වනාන්තරවල පාර හදන දෙවියන් වහන්සේටයි අපි ප්‍රශංසා කරන්නේ. උන්වහන්සේට බැරි දෙයක් නැහැ. මනුෂ්‍යයන්ට කරන්න බැරි දේවල් ගොඩාක් දෙවියන් වහන්සේට කරන්න පුළුවන්. මනුෂ්‍යයන්ට කරන්න බෑ. ඔබ මනුෂ්‍ය වෙත හැරෙන්න එපා. ඔබ හැරෙන්න මේ ජීවමාන අපිට එක ජීවත් වෙන්නා වූ මේ ස්ථානයේ රජ කරන්නා වූ ඒ දෙවියන් වහන්සේට ඔබේ හදවත දීලා කියන්න ඇද නොහැකි දෙයක් ස්වාමීන්ට. Hallelujah. නමතමාලයක් අපි ගායනා කරමු. ඔබගේ දැත් ඔසවමින් උන්වහන්සේට පවසන්න උන්වහන්සේට ඇද නොහැකි දෙයක් ස්වාමීන්ට. Hallelujah. Hallelujah. ප්‍රශංසා වේවා. Hallelujah. ඔබ කියනවා ඇද නොහැකි දෙයක් ස්වාමීන්ට. කොහොමද කියන්නේ? ඇද නොහැකි දෙයක්. hina වෙන්න පොඩ්ඩක්. hina වෙලා කියන්නේ ඇද නොහැකි දෙයක් ස්වාමීන්ට. ඇද නොහැකි දෙයක් ස්වාමීන්ට.
වටිනා
ඔබගේ දාත ඔසවමින් ඔබ නමස්කාර කරන්න. දැන් අවස්ථාව ඔබ වන්දන කරන්න උන්වහන්සේත් එක්ක. හලෙලූයා. ස්තුති ස්වාමී. ස්තුති හලෙලූයා. කරුණාව
කියනවා හලෙලූයා ප්‍රශංසා වේවා අපි සෑම දෙනාම අපි කියමු වහන්සේට ස්තුති ස්වාමිනී මේ ලස්සන නමස්කාරයට ස්තුති කියමු වහන්සේට හලෙලූයා ඉතිරි වෙන කොටස කරගෙන යන්න දෙවියන් වහන්සේගේ කරුණාවත් ඒ අනුග්‍රහය සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත් අපට අවශ්‍යයි ස්වාමිනී ඔබ වහන්සේ මඟ පෙන්වන්න හලෙලූයා ස්තුති ස්වාමිනී